Hi guys, කොහොමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් අද vlog එකෙන් මං අරගෙන ආවේ අපේ සිංගප්පූර් ටුවර් එකේ දෙවෙනි දවස ගත වුණේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම කරේ බ්‍රෙක්ෆාස්ට් ගත්ත එක. ඉතින් අපි ස්ටාර්බක්ස් එකට ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් ගත්තා. ඉතින් ඇත්තටම මේ කෑම ටික මාරම රහට තිබුණා. කොෆි එකත් රහයි. ඊට පස්සේ අපි ගියේ මස්කට් ස්ට්‍රීට් එකට. ඉතින් මේ මස්කට් ස්ට්‍රීට් එක කියන්නේ ගොඩක්ම පොඩි ස්ට්‍රීට් එකක්. ඉතින් ඒ වුණාට මේකේ මාරම ලස්සන චිත්‍ර ටිකක් තියෙනවා. මේ පේන්නේ ළඟට. මාරම ලස්සනයි නේද? මාරම කලර්ෆුල්. ඉතින් මේ ස්ට්‍රීට් එක මේ ස්ට්‍රීට් එකේ අන්තිමටම ගියාම ඒ කියන්නේ කෙළවරේ තියෙනවා ලස්සන මොස්ක් එකක්. ඉතින් මේ ස්ට්‍රීට් එකයි මේ මොස්ක් එකයි දෙකම සිංගප්පූර් විසිට් කරන්න එන කට්ටිය ඉතින් අනිවාර්යයෙන්ම යන තැන. ඉතින් මස්කට් ස්ට්‍රීට් එක ළඟම තියෙන කම්පොන් ග්ලෑම් කියන මෙන්න මේ ස්ට්‍රීට් එක. ඉතින් මේ ස්ට්‍රීට් එකත් පොඩි ස්ට්‍රීට් එකක්. එතනත් මාරම ලස්සනයි guys. බලන්නකෝ මේ බිල්ඩින්ග්ස් එහෙම මේ හරිම වෙනස්. ඉතින් සිංගප්පූර් වල අනිත් එළියේ තියෙන බිල්ඩින්ග්ස් වලට වඩා මේ ස්ට්‍රීට් එකේ තියෙන බිල්ඩින්ග්ස් හරිම වෙනස්. මේ තියෙන්නේ මම අර ඔයාලට කලින් කිව්ව සෝල්ටන් මොස්ක් එක. මාරම ලස්සනයි නේද? white and gold වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ guys මම අර කලින් කිව්වනේ කම්පොන් ග්ලෑම් ස්ට්‍රීට් එක. ඉතින් මේ ස්ට්‍රීට් එකේ ඇවිදගෙන එද්දී ලස්සන පොඩි සුවනියර් ෂොප්ස් තිබුණා. ඉතින් මමයි හස්බන්ඩ්ුයි අපි දෙන්නත් මේ ෂොප්ස් වලට ගිහිල්ලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ මාරම ලස්සන කලර්ෆුල් අයිටම්ස් ගොඩක් තිබුණා. ඉතින් අපි දෙන්නත් පොඩි අයිටම්ස් ටිකක් ගත්තා මේ ෂොප්ස් වලින්. ඉතින් මේ වීඩියෝ එක අන්තිමට මම පෙන්නන්නම්කෝ මොනවද අපි ගත්තේ කියලා. ඉතින් මෙතන තියෙනවා ලස්සන ෆ්‍රිජ් මැග්නට්ස්. මෙතන නිකන් ටර්කිෂ් වගේ ෂොප් එකක් තිබ්බා. ඉතින් ඒ ෂොප් එකේ තිබ්බ දේවල් තමයි මේ. මාරම ලස්සනයි නේද? ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යද්දි තිබ්බා ෂොප් එකක්. ඒකේ චොක්ලට්ස් ගොඩාක් තිබ්බා. ඉතින් මේ බලන්න මේක ළඟ මේ පැකේජින් වල මලයන්ව එහෙම ඇඳලා මාරම ලස්සනයි පැකේජින්. ඉතින් අපිත් මෙතනින් චොක්ලට්ස් ටිකක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ තවත් අර නිකන් ටර්කිෂ් වගේ ෂොප් එකක්. මේ බලන්නකෝ මේ අයිටම්ස් ටික මාරම ලස්සනයි. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ හජි ස්ට්‍රීට් එකට. ඉතින් හජි ස්ට්‍රීට් එක කියන්නේත් හරිම ලස්සන පොඩි ස්ට්‍රීට් එකක්. ඉතින් මෙතනත් තියෙනවා ලස්සන සුවිනියර් ෂොප්ස්, ඒ වගේම රෙස්ටොරන්ට්ස් එහෙමත් තියෙනවා. ඉතින් අපි කලින් බ්‍රෙක්ෆාස්ට් එහෙම අරගෙනනේ ආවේ. ඒ නිසා අපි දෙන්නට නම් මෙතන රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා මොන හරි කන්න තරම් බඩගින්නක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් හරිම ලස්සන කියුට් රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඒ වගේම ඉතින් අද නම් වෙදර් එක එච්චර හොඳ නෑ guys. ඉතින් උදේ ඉඳලම වහිනවා. ඉතින් අපි දෙන්නත් රේන් ජැකට්ස් දාලා කුඩයක් එහෙම අරගෙන තමයි ඇවිත්. ඉතින් ඒ නිසා ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ටිකක් නම් ගන්න බැරි වුණා. ඉතින් ඒ වුණාට ඔයාලට පෙන්නන්න ලස්සන පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් guys අපි අර ලස්සන ස්ට්‍රීට්ස් ටිකත් බලලා ඊළඟට පොඩ්ඩක් චයිනා ටවුන් එක පැත්තට යන්න හිතුවා. ඉතින් දැන් මේ බස් එකේ නැගලා බස් එකේ තමයි අපි ගියේ චයිනා ටවුන් වලට. ඉතින් බස් එකේ යද්දී අපි දවස් 2යිනේ සිංගප්පූර් හිටියේ. අතරම දවස් 3යි 2 nights. ඉතින් ඒ නිසා අපි මේ මුකුත් වෙනම කාඩ්ස් එහෙම ගත්තේ නැහැ. නිකන් කෑෂ් පේ කරලා තමයි බස් එකේ නැග්ගේ. ඉතින් බලන්නකෝ guys මේ සිංගප්පූර් මාරම කොළ පාටයි. මම මේ වීඩියෝ එකේ කලර්ස් දාලා එඩිට් කරලා නෙවෙයි තියෙන්නේ. මේ ඇත්තටම මගේ කැමරා එකට මේ ගස් වල පාට පේන හැටි
ඇත්තටම සිංගප්පූ ඉතින් කොළ පාටට මාරම ලස්සනට තිබුණා. ඉතින් ඒ වගේම සිංගප්පූ මාරම ක්ලීන්. ඉතින් ලෝකේ තියෙන රටවල් වලින් ක්ලීන්ම රටක්ලු නෙමේ සිංගප්පූ කියන්නේ. ඉතින් ඇත්තටම ඒ වගේම ක්ලීන්. ඉතින් බලන්නකෝ මේ බිල්ඩින්ග්ස් වල ආකිටෙක්චර් එක මාරම ලස්සනයි නේද? ඉතින් අපි බස් එකේ යන ගමන් වටපිට තියෙන ලස්සන බිල්ඩින්ග්ස් බල ඉතින් සිංගප්පූ මේ සිටිස් වල තියෙන ලස්සනත් බල අපි චයිනා ටවුන් පැත්තට ගියා. බලන්න ඔයාලට පේනවද මේ උස බිල්ඩින්ග්ස් ටික? වව් මේ බලන්න ගයිස් මේ පාරවල් එහෙම මාරම කොළ පාටයි මේ ගස්. ඇත්තටම මාර ක්ලීන් නේද? ඔයාලට මේ පාරවල් එහෙම පේනවනේ. මාරම ක්ලීන්. ඉතින් ගස්වල කොළ වැටිලා තියෙන ටික විතරයි වෙන කුණු එහෙම කිසිම දෙයක් මේගොල්ලෝ බිම දාලා නැහැ. ඉතින් දැන් අපි චයිනා ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. මේ බලන්න මාර කියුට් නේද? ඉතින් මේ චයිනා ටවුන් එකේ මේ මාරම ලස්සන කියන්නේ හරිම කලර්ෆුල් කියුට් සුවනියර්ස් තියෙන shops ටිකක් තිබුණා. ඉතින් අපි සිංගප්පූ ගියේ ජැනිවරිනේ. ඉතින් ජැනිවරි කියන්නේ චයිනීස් නිව් ඉයර් මන්ත් එක. මම හිතන්නේ මේ ඩෙකොරේෂන්ස් දාලා තිබුණේ චයිනීස් නිව් ඉයර් එක නිසා. ඉතින් අපි මේ පොඩි එතන ළඟම තිබ්බ shopping mall එකකට ගියා. ඉතින් shopping mall එකෙත් ලස්සන ඩෙකොරේෂන්ස් දාලා තිබුණා. මම හිතන්නේ ඒකත් ඒ දාන්න නැත්තේ චයිනීස් නිව් ඉයර් එකට වෙන්න ඇති. ඉතින් shopping mall එකෙත් පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ අපි ආවේ අපේ ඊළඟ attraction එකට යන්න. ඉතින් ගිහිල්ලා බලමු අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. ඉතින් දැන් අපි මේ ඇවිදගෙන යන්නේ මරීනා බේ එක බලන්න. ඉතින් අපි චයිනා ටවුන් එකේ තිබිලා මේ ලස්සන පොඩි බෑග්ස් දෙක තුනක් ගත්තා. ඉතින් මම ඒ ටිකත් ඔයගලන්ට මේ ඒ ටික තමයි දැන් ඔය මම අතේ දාගෙන යන්නේ. මම හොටෙල් එකට ගිහිල්ලා වීඩියෝ එක අන්තිමට ඔයාලට පෙන්නන්නම්කෝ ඒ ගත්ත බෑග්ස් මොනවද කියලා. ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මර්ලයන්ව බලන්න. ඉතින් සිංගප්පූ වල තියෙන තවත් මේන්ම ඇට්‍රැක්ෂන් එකක්නේ මෙතන. ඉතින් අනිවාර්යෙන්ම සිංගප්පූ එන හැමෝම වගේ මෙතෙන්ට ඇවිල්ලා පික්චර් එකක් ගන්න නම් අමතක කරන්නේ නැහැ. ඉතින් බලන්න ගයිස් අද උදේ ඉඳලම වැස්ස. ඒ වුණාට වැස්ස කියලා නැහැ. හැබැයි මේ වෙලාවේ නම් පායලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් එතන සෙනගෙන් නම් අඩුවක් නැහැ. ඉතින් අපි මරීනා බේ එකෙත් පොඩි රවුමක් දාලා ඊට පස්සේ ගියා ආපහු ලිටල් ඉන්ඩියා පැත්තට ඉන්දියන් ෆුඩ් try කරන්න. ඉතින් guys අපි දැන් ආවා මෙන්න මේ රෙස්ටොරන්ට් එකට. ඉතින් මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ ලිටල් ඉන්ඩියා වල. ඉතින් මම වෙජිටේරියන් තාලියකකුයි හස්බන්ඩ් චිකන් තාලියකකුයි ගත්තා. ඉතින් ඇත්තටම මේ කෑම නම් මාරම රහයි. මං හිතන්නේ අපි ඊට පස්සේ ඒ දවසයි අනිත් දවසෙත් මං හිතන්නේ අපි ලන්ච් ගන්න මේ රෙස්ටොරන්ට් එකටම ආවා. මොකද මේ මෙතන කෑම මාරම රහයි. හැබැයි ඉතින් ඉන්දියන් ෆුඩ් කන්න ඕනේ නම් ඉතින් ලිටල් ඉන්ඩියා වල ඔප්ෂන්ස් නම් ගොඩක් තියෙනවා. ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මරීනා බේ සෑන්ඩ්ස් හොටෙල් එකේ තියෙන shopping mall එකට. ඉතින් මෙතන ඔයාලට බ්‍රෑන්ඩඩ් අයිටම්ස් එහෙම මොනවාරි shopping කරන්න ඕනේ නම් මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන මේ පොඩි කැනල් එකක් වගේ තියෙනවා. ඉතින් ඒකේ බෝට් රයිඩ්ස් යන්නත් පුළුවන්. ඉතින් මේ ඒරියා එකට එන්න මුකුත්ම එන්ට්‍රන්ස් ෆී එකක් ගන්න නැහැ. ඉතින් මෙතන ෆ්‍රී.
ඕන වෙලාවක ඇවිල්ලා ඉතින් ඕන දෙයක් ඔයගලන්ට shopping කරලා ඒ වගේම මෙතන restaurants තියෙනවා. ඉතින් කාලා බීලා යන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි මේ අපේ සිංගප්පූර් ට්‍රිප් එකේ කරන්න ආසාවෙන්ම හිටපු දෙයක් බලන්න තමයි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි මේ Supergrow Tree එකේ light show එක බලන්න. ඉතින් අපි ආවේ අද 7:45 show එක බලන්න. ඉතින් මේ වෙලාවේ වෙද්දි නම් අර උදේ ඉඳන්ම වැස්සනේ. මේ වෙලාවේ වෙද්දි නම් ඉතින් අපි පොඩ්ඩක් ලකී වැස්ස පායලා අපිට වැස්සෙන් කිසිම කරදරයක් වුණේ නැහැ. ඉතින් මේ show එක හොඳට බලන්න පුළුවන් වුණා. ඉතින් මේ show එක මාරම ලස්සනයි guys. ඉතින් ඔයගොල්ලෝ සිංගප්පූර් වලට එනවා නම් අනිවාර්යයෙන්ම මේ show එක බලන්න. ඉතින් මෙතන ඇත්තටම මාරම crowded. ඉතින් මං අහලා තියෙනවා 8:45 තියෙන show එකට එච්චර ලොකු crowd එකක් නැහැ කියලා. ඒ වුණාට ඉතින් කොච්චර crowd එක හිටියත් සිංගප්පූර් ආවොත් නම් අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක් තමයි මෙතන. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් සිංගප්පූර් කවුරු හරි එනවා නම් ඉතින් ගොඩාක් වෙලාවට මේ place එක මිස් කරන්නෙත් නැහැ. අනිත් එක හොඳම දේ තමයි මේ light show එක බලන්න කිසිම entrance fee එකක් ගන්නෙ නැහැ. ඉතින් මේ attraction එක totally free. ඉතින් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා show එක බලලා enjoy කරලා යන්න පුළුවන්. ඉතින් මාරම ලස්සනයි. ඉතින් guys දැන් අපි මේ show එකේ අන්තිමටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අපේ plan එක කොහෙන් හරි ගිහිල්ලා කාලා hotel එකට යන්න. ඉතින් මම hotel එකට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් අපි සිංගප්පූර් වලදී shopping කරලා ගත්ත දේවල් ගොඩක් දේවල් නැහැ. ඉතින් ගත්ත ටික මම ඔයාලට පෙන්නන්නම්. දැන් ඉතින් අපි hotel එකට යන ගමන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ Marina Bay Sands hotel එක. lights දාලා තවත් ලස්සනයි නේද? ඇතින් පේනවා සිංගප්පූර් ෆ්ලයර් එක. හරි දැන් බලමු අපි ගත්තේ මොනවද කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් මේ හස්බන්ඩ් ගත්ත ෆෝන් එක. ඉතින් මේක OnePlus 13 ෆෝන් එක තමයි හස්බන්ඩ් ගත්තේ. ඉතින් එයා මේක Mr. Mobile කියලා ෂොප් එකකින් ගත්තේ. ඉතින් ඒ වගේම එයාට මේ ෆෝන් එක ගද්දි මෙන්න මේ earbuds දෙකත් free හම්බුණා. ඒ වගේම මේකේ price එක සිංගප්පූර් ඩොලර්ස් 1300යි sorry. ඊට පස්සේ අපි අර අතන තිබුණ souvenir shops වලින් ගත්ත candles ටිකක්. ඉතින් candles වලට මම මාරම ආසයි. ඉතින් fragrances කීපයකින්ම candles 5ක් ගත්තා. ඉතින් මේ candles 5ටම අපිට ගියේ සිංගප්පූර් ඩොලර්ස් 10යි. ඊට පස්සේ අපි මෙන්න මේ chocolates ගත්තා. මේ chocolates 5ක් සිංගප්පූර් ඩොලර් 10යි. ඉතින් ලොකු ගාණක් වුණේ නැහැ. ඉතින් එතනනුත් අපි එක එක flavors වලින් ගත්තා. almond milk chocolate, hazelnut ඒ වගේ එක එක flavors වලින් chocolates 5කුත් ගත්තා. හරි ඊට පස්සේ මම පෙන්නන්නම් මම මේ tour එකේ ආසාවෙන්ම ගත්ත දේ මොකක්ද කියලා. ඒ තමයි Victoria's Secret එකෙන් body lotions කිහිපයකුයි body mist කිහිපයකුයි ගත්තා. ඉතින් මෙන්න මේ Bare Vanilla කියන එක. ඉතින් මම මේ Bare Vanilla කියන එක එයාපෝට් එකේදී try කරලා මාරම සුවඳයි guys. ඉතින් මම ඒ හින්දා මගේ යාළුවෙකුටත් එක්ක දෙකක්ම ගත්තා. හැබැයි ගෙදර ඇවිල්ලා ඉතින් මම ඒක යාළුවාටත් දුන්නා. ගෙදර ඇවිල්ලා දැන් අනිත් ඒවත් එක්ක try කරලා බලද්දි තමයි මට තේරුණේ මේ Bare Vanilla එක එච්චරම සුවඳ නැහැ කියලා. ඉතින් ඊට වඩා මේ තියෙන අනිත් vanilla amber එකයි manuka honey කියන එකයි මාරම සුවඳයි guys. ආපහු මම මේ Bare Vanilla කියන එක නම් ගන්නේ නැහැ. ඉතින් අනිත් bombshell එකයි ඒ වගේම අනිත් body mist එකයි body lotion ටික නම් ආපහු ගන්නවා. ඉතින් එක body lotion එකක් සිංගප්පූර් ඩොලර්ස් 15යි. ඒ වගේම bombshell එක සිංගප්පූර් ඩොලර්ස් 20යි. ඊට පස්සේ guys අපි මෙන්න මේ කුඩ දෙක ගත්තා. ඉතින් මේ එක කුඩයක් සිංගප්පූර් ඩොලර්ස් 13යි. ඉතින් අපි තව මග්ස් එකක් ගත්තා. ඉතින් මේක මග් එකක් සිංගප්පූර් ඩොලර්ස් 4යි. ඊට පස්සේ මේ කාඩ්ස් පැක් එක ගත්තා අපි. ඉතින් ඒකත් සිංගප්පූර් ඩොලර්ස් 4යි.
ඉතින් ඊට පස්සේ මෙන්න මේ ලස්සන සිංගප්පූර් බෑග් එකක් ගත්තා. ඉතින් ඒ වගේ බෑග්ස් දෙකක් ගත්තා. ඉතින් මේ එක බෑග් එකක් සිංගප්පූර් ඩොලර්ස් 5යි. ඊට පස්සේ අපි ගත්තා මේ බෑග් එක. ඉතින් මේ බෑග් එකත් හරිම ලස්සනයි නේද guys. ඉතින් මම මාරම ආසාවෙන් ගත්තේ. ඉතින් ඒ බෑග් එක සිංගප්පූර් ඩොලර්ස් 13යි. ඉතින් ඊට පස්සේ මේ සැන්ඩල්ස් දෙක ගත්තා. ඉතින් ඒ සැන්ඩල්ස් දෙක සිංගප්පූර් ඩොලර්ස් 19යි. ඊට පස්සේ මෙන්න මේ සැන්ඩල්ස් දෙක ගත්තා. ඉතින් ඒකත් සිංගප්පූර් ඩොලර්ස් 19යි. ඊට පස්සේ මෙන්න මේ දෙක ගත්තා. ඉතින් මේ සැන්ඩල්ස් දෙකත් සිංගප්පූර් ඩොලර්ස් 19යි. ඉතින් තව මෙන්න මේ ෆ්‍රිජ් මැග්නට් එකත් ගත්තා. ඉතින් මේකේ ප්‍රයිස් එක නම් දැන් මට මතක නැහැ guys. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි සිංගප්පූර් වල shopping කරලා ගත්තේ. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඔයා බැලුවා නම් ඔයාලට thank you. ඒ වගේම ඔයගොල්ලෝ මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Bye.